Hello everyone, welcome to my channel. On හැමෝට 2026 සුබ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඔන්න අද ගෙන තියෙන අලුත් වීඩියෝ එකක් 2026 දාන පළවෙනි වීඩියෝ එක. අපි බලමු මොකද්ද වෙන්නේ කියලා කියලා බලමු. Let's go. ඔයාලට පේන ඇති guys, my room එකේ තියෙන ටැංක් එක මේක. මේක මම build කරපු එකක්. මට ඒක වීඩියෝ එකක් දාගන්න බැරි නා. ඒ කියන්නේ මට sorry. මම පස්සේ වීඩියෝ එකක් දෙන්නම්. තව ටැංක් එකක් ගෙන්න හදලා තියෙන ඒක මම දෙන්නම්. ඔන්න අද ගෙන තියෙන ටැංකිය අඩි 2.5 අඩි 1.5 අඩිය දාන්න ඉතින් ඉන්නවා මාළු සෙට් එකක් මාළු ජෝඩු දෙකක් අපි බලමු මොකුත් දාන්න කියලා ලංකාවේ බෑන්ඩ් වෙච්ච මාළු 4 දෙනෙක් දාන්න ඉතින් ඉන්නේ ඔක තමයි ටැංක් එක පේනවා ඇති මේ ඔක්කොම උඩ ගයිස් ගාලා තින්නේ මේවා ෂේප් වෙන්න පේනවා ඇති මොකද තමයි ටැංක් එක තින්නේ අපි බලමු දැන් පේපර් කටරින් ගානට කපන් යන ගමන් තින් කාඩ් බෝඩ් එක ගන්න ඕන හින්දා ස්ටෑන්ඩ් එක විදියට මම DIY එකක් හදාගත්තා එකක් දෙන්න ස්ටෑන්ඩ් එක විදියට guys මේක තමයි මම choose කරේ පොඩි ස්ටූල් දෙකක් පාරන ගෙදර තිබ්බ දෙකක් මොකද මේකට මම ටැංකිය හදපු ඉතින් මම ස්ටූල් මේ ස්ටෑන්ඩ් හැදුවේ නෑ මේක මෙහෙමම තියලා පේනවා තියෙ ලෙවල් තියෙන ගානට ඒකින් දවුලක් නෑ මේක මෙහෙම තියලා ඉවරලා මේකට කාඩ් බෝඩ් එක දානවා දාලා කාඩ් බෝඩ් එක දාලා අපි ටැංකිය තියලා බලමු පොට ෆිල් කරලා කොහොමද කියලා මේක පොඩ්ඩක් හෙල්ලෙන එකට කකුල්ට තියමු මොකක් හරි එක මේ ලෙවල් දෙක සමාන හින්දා ඒක අවුලක් නෑ පළලත් ගානට තියන්නේ ඒකින්ද ඉෂුව වෙන එකක් නැහැ කියලා හිතනවා. අපි බලමු මොකද වෙන්නේ කියලා ඉස්සරහට. මේක වතුර ටික අයින් කර ගන්න ඕනේ guys. විශේෂයෙන් කියන්න ඕනේ මේක මම සීසන් කරගත්ත ටැංක් එකක්. මම සීසන් කරගත්තා. පේනවා ඇති. තාම ඕවට ෆිල් කරලා තින්නේ. මේක ටික දැන් සතියක් විතර තිස්සේ ඉඳන් ඔහොම තියෙනවා. ඒකින්ද දැන් හොඳට සීසන් වෙලා තියෙන ටැංක් එකට මාළු දාන්න පුළුවන්. මේ මාළු දාන්න කලින් අපි ෆිල්ටරේෂන් දාලා විනාඩි 10ක් 15ක් නෙමෙයි පැය ගාණක් හරි තියාගන්න ඕනේ. අඩුම දවස් ගාණක්වත් තියලා තියන්න ඕනේ. මාළුන්ට හිතකර පරිසරයක් හැදෙන්න නම් අපි දැන්ට ටැංකිය වතුර ටික අයින් කරගම පම්ප් එක දාලා මම ටික ටයිම් ලැප් එකකින් දෙන්නම් ටයිම් ලැප් එක මෙතන යනවා හරි අපි යමු වීඩියෝ එකට ඔන්න පේන ඇති කට්ටියට ඕන පම්ප් එක දාලා වතුර ටික යන ගමන් තින්නේ සෙනික අඩු වෙනවා මේ මම හිතන් ඉන්නවා මේ පම්ප් එකම යූස් කරන්න මේකේ ෆිල්ටරේෂන් වලට හොඳයි කියලා හිතනවා මේක টොප් සම්පයක් තීත හැකි මේකට මම කැරි ටික තියෙනවා ඒ ටික මම පෙන්නන්නම් විටමින් මීඩියා ටික ඇඩ් කරලා මේකටම යූස් කරන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා පැට් ලීටර 1200 පම්ප් එක ෆ්ලෝ රේට් එක මට හිතෙනවා හොඳයි මේ පම්ප් එකම යූස් කරා නම් කියලා අපි බලමු බලමු guys මම ෆිල්ටරේෂන් එක හදාගත්තා. හොට් සයිකල් යන ගමන් තින්නේ. අපි ගිහලා බලමු කොහොමද. මේ පේනවා guys ඔහොම තමයි තින්නේ. පම්ප් එක වැඩ. හොට් ඉන්නවා මේ පැත්තෙන්. ෆිල්ටර් මීඩියා විදිහට මම මුකුත් දාගන්නේ නැහැ. දැන්ට ස්පොන්ජ් එක තියෙන්නේ. පේනවාද? ලොකු ස්පොන්ජ් එකක් දාගෙන තියෙනවා. ලොකු එකක්. කාලයක් අවුලක් නැහැ. කාලයක් යනකම් එකකින් ඒව ගහන්නලා ඊට පස්සේ අපි ෆිල්ටරේෂන් ඇඩ් කරමු තව මොන හරි. ෆිල්ටර් මීඩියා සෙරමික් වගේ. දැන් මෙහෙම ටැංක් එක සයිකල් වෙන්න දීලා ටැංක් එක මෙහෙම සයිකල් වෙන ගමන් තියෙන guys අපිට ඒ වුණාට පොඩි දෙයක් කරන්න ඕනේ මේකේ වහලේ අනිවාර්යෙන් වහන්න ඕනේ වහන්න මම දැන්ට මේකට මුකුත් සොලියුෂන් එකක් නැහැ මගේ මම හිතන් ඉන්නවා නෙට් එකක් දැම්ම නම් හරි කියලා මේකටත් එක්ක කවර් වෙන්න ඒතකොට සීල් වෙන මේ පැත්තෙන් දාලා වහන්න පුළුවන් ඒක තමයි දැන්ට කරන් තියෙන ලේසිම වැඩේ නෙට් කැලක් ඇති ඒකත් ගියලා කපලා අපි දාමු ටක්කා ඒකත් ඉවර කරගෙන ඉමු guys පොඩි දෙයක් කියන්න ඕනේ මේ නෙට් එක මේකට හරියන්නේ නැහැ මොකද කියනවා නම් වතුරට වැටෙනවා මේ කියන්නේ කචල් එකක් ඒක හරියන්නේ නැහැ එහෙම මේ මේකට හරියන්නේ අර යකඩ දල් කෑල්ලක් තමයි දාන්න වෙන්නේ නමලා එහෙමොත් අපි ඒක පස්සේ දාගමු දැන්ට ඔන්න guys ටැංක් එක almost done අපිට තියෙන දැන් මාළු ගේන්න බෑ දැම්ම ටැංක් එක පොඩ්ඩක් සීසන් වෙන්න ඕනේ සීසන් වෙන කයින් අපි දැන් මම දැන් පෙන්නන්න කොහොමද තියෙන්නේ කියලා හොඳයි තියෙන ටැංක් එක බෑග්ග්‍රවුන්ඩ් පේපර්ස් එහෙම ගැහුවා බ්ලැක් කලර් එක තනි කර ගහලා තින්නේ টොප් සම්පයක් තින්නේ නෝ තමයි ටැංක් සෙටප් එක කොහොම සයිකල් වෙන්න දෙමු මම මොන්ස්ටර් ටැංක් එකේ සෙරමික් ක්‍රීස්ටියම් මේකට ඇඩ් කරන් තියෙන ඉඳ එච්චර කල් යන්නේ නැහැ බැක්ටීරියා හැදෙන්නේ හොඳ ගයිස් කොට කෑල්ලකුත් සෙට් වුණා පොඩ්ඩ ඇල පැත්තේ ගියාගෙන ඉන්නේ වඩු කොහොමවත් හම්බ වෙනවා ඉතින් හරින සයිස් කෑල්ල මේක අඩි 3ක් විතර ඇති මේ කපලා අපි දාගමු තාම මඩ දින් මේ පේන
Hello everyone. ඔන්න සතියකට පස්සේ තමයි මාළු ගෙන්න යන්නේ. මම පෙන්නන්න ටැංක් එකේ සයිකල් වෙන ගමන් තියෙන්නේ. එකපාර මාළු දාන්න බෑ. මම ඒ හේතුව කියන්නම්. අපි යන් ටැංක් එකේ පැත්තට කොහොමද කියලා බලමු ටැංක් එකේ තියෙන්නේ කියලා. මේවා ඇති ටැංක් එක තාම සයිකල් වෙන ගමන් තියෙන්නේ. මාළු කවුරුත් දාලා නැහැ. මාළු නෑ මේකේ. ටැංක් එක තාම සයිකල් සතියක් තිස්සේ වෙනවා. සතියකින්වත් හරිනම් දාන්න බෑ ගයිස්. මේ මාසයක්වත් යනවා. මම මොන්ස්ටර් ටැංක් එකේ තිබ්බ සෙරමික් රින්ස් බෑග් එකක් මේකට ඔබලා තින්නේ. ඒකින් chance එක වැඩි. ඒකින් අපිට සතියක් ඇතුළත වගේ දාගන්න පුළුවන්. මේ හිතකර පරිසරයක් හැදෙන්නේ නැහැ. මේගොල්ලන්ට අවශ්‍ය බැක්ටීරියා නිපද වෙන්නේ නැහැ. ඒකින්ද දැන් අවුලක් නැහැ. සෙරමික් රින්ස් බෑග් එකේ දාලා තින්නේ පරණ එකක්. ඒකින්ද අවුලක් නැහැ. වෝටර් චේන්ජ් එකක් දුන්නේ නැහැ තාම මම. වතුර පේනවා ඇති. මම මෙතනින් ෆ්ලෝ එකක් හදලා තිනවා. බට කෑල්ලක් ගහලා මේ ෆ්ලෝ එක හදලා තිනවා මේකේ සර්කියුලේට් වෙන්න. මොකද එකම තැනට වැටෙනවට වැඩිය මේක හොඳයි. මේකේ වේව් මේක දාන්න බැරි හින්දා මේක මෙහෙම සර්කල් වෙන එක හොඳයි. එතකොට වතුර ෆ්ලෝ එකකුත් තියෙනවා මාළුවට අර ගලාගෙන යන ගතිය මේකේ දීලා තින්නේ මම මේ විදිහට තමයි. හොඳ ෆ්ලෝ රේට් එකක් තියෙනවා පේනවා ඉතින් ඔයගොල්ලන්ට මේ. හොඳ ෆ්ලෝ රේට් එකක් තියෙනවා පැය ලිටර් 1200 පම්පයක් හින්දා. ඊට පස්සේ ටැංක් එක දැන්ට නම් almost done. පේනවා ඉතින් ඔක්කොම ඩාර්ක් කරලා තින්නේ. back glass එක ඩාර්ක් කරලා තින්නේ. side glass දෙක ඩාර්ක් ස්ටිකර්ම තමයි ගහලා තින්නේ. අපි ගෙනාවු ඩ්‍රිෆ්ට් උඩ් එකත් හොඳට තියෙනවා. පේනවා ඉතින් මාර ලස්සන එකක්. මෙතන තියෙනවා ඔන්න පාසි යොගන්ට පේනවා ඉතින් මම ඒක මූට් කරලා නැහැ. ඔයි මම ලයිට් එක දාන්න පෙන්නන්න. පේනවා ඉතින් යොගන්ට මේ පාසි තියෙනවා. ඔය කොටේ තිබ්බේම තමයි මම ඒව ඌරලා යවලා නැහැ. ඒව ඒ විදිහටම තියලා තින්නේ. ඒක මාළුන්ටත් හොඳයි. මොකද දැන් කොටෙත් ගොඩක් සීසන් වෙලා තින්නේ කාලයක් තිස්සේ තිබිලා. ඒක හොඳ chance එකක් ඒගොල්ලන්ට. ඒ කියන්නේ අපිට රක් ගන්න මාළු ඇඩ් කරගන්න පුළුවන් ඒකින්ද. ඔන්න ඔහොම තමයි ටැංක් එකේ සිටුේෂන් එක. එහෙනම් guys අපි යන් ඇක්වේරියම් එකට තාම ගේන්නේ කවුද කියලා තාම choice එකක් නැහැ. හිතේ ඉන්නේ මාළු දෙන්නයි. අපි බලමු. එතනට ගිහිල්ලා බලමු මොකක්ද අත්ති කියලා මම තෝරගන්නේ කවද කියලා. තාම එහෙම choice එකක් නැහැ. ගිහිල්ලාම තමයි බලන්න. ඔන්න guys ගන්න හිටන් හිටපු මාළු වනේ මේ ඇත්තටම ගෙනාවේ දැන්. මම පෙන්නන්නම් ගන්න හිටියේ පිරානා හිටියා. මම ඒගොල්ලෝ ගත්තේ නැහැ පොඩි හේතුවක් මත. මේ එතනට ගියාම පස්සේ මයින්ඩ් චේන්ජ් වුණා. මෙයාව දැකලා මේ පේන ඇති. දැන් නම් එයා වය වෙලා ඉන්නේ. මේ අපි ටක් කාලා මෙයාව දාගමු ටෙම්පරේචර් ඇක්ලිමේට් එක කරගමු. ටෙම්පරේචර් ඇක්ලිමේට් එක දාලා දීමු යාව. අපි ටක් ගාලා යන් දැන් මෙයාට කොට්ටම්බ කොළ ගේන්න ඕනේ. කොට්ටම්බ කොළ ටිකක් දාන්න ඕනේ අනිවාර්යෙන්. තම්බල කොට්ටම්බ කොළ ටිකක් දාන්න ඕනේ. ඒ ටික කරමු. දැලගෙන ආවා. මෙතනට ගියා රුපියල් 450යි ගියේ. අඩි 3 දිග අඩි 1කමාර ගත්තේ. රුපියල් 450යි ගියේ. මෙයාව ගත්තේ ප්‍රයිස් එකක් මම කියන්නම්. ඒක අන්තිමටම කියන්න වීඩියෝ එකේ. දැන් අපි යන් ටක් ගාලා කොට්ටම්බ කොළ ටිකකුයි මාර ලස්සනයි යා පේනවා ඉතින්. ඔය මෙයා හිටපු සයිස් එක ලොකම එක්කිනා ගෙනාවේ. මට බයයි මේ පම්ප් එකට ඇදලා ගනීද කියලා මෙයාව. එහෙම වුණොත් අපි ටිකක් කළා බලන් ඉඳලා මේක ඔෆ් කළා දාමු. ඔෆ් කළා අපි යා පම්පයක් විතරක් දාන්න බලමු. කොහමද අපි දැන් යන් මේකේ වහල ෆික්ස් කරගන්නත් ඕනේ දැලා දාලා. අපි වීඩියෝ ටික වෙන්නේ කොහොමද කියලා මම පෙන්නන්න ටයිම් ලැප් එකේ අපි යමු. guys temperature acclimate එක නම් ඇති. temperature acclimate එක ඇති. පේන්නේ නැහැ හරියට. පෙන්නන්න. කොට්ටම වලට අපි දාගමු. අස්සෙන් දාගන්න නැත්තම් කැතයි ඉස්සරහට. ඔන්න පේනවා ඇති ඔයාලට. ඔය ඉන්නේ මෙයා අඟල් 3මාරක් විතර ඇති 4ට කිට්ටුයි. white spot චන්න කෙනෙක් ගෙනාවේ.
මෙයාට ෆීඩ් කරලා තියෙන පැලට්ස් එකකින් අපිට ඒක ඉෂුව එකක් වෙන්නේ නැහැ. මාත් කොහොමද පැලට්ස්ම තමයි මෙයා ට්‍රේන් කරන්න හිටියේ. ඒකින්ද ට්‍රේන් කරන්න දෙයක් නැහැ. මෙයා ඒව කනවා. කොට්ටම්බ කොළ ටිකක් දාන්න තියෙනවා පේනවා ඉතින්. එතන තියෙනවා කොට්ටම්බ කොළ ටික මම තම්බගෙන දැම්මේ. ඔන්න ඔහොම තමයි ටැංකිය දැන් ලස්සනට ඉන්න අපි තව විනාඩි 5කින් විතර මෙයාව දාගමු ටැංක් එකට. මෙයා ලස්සන මෙයා දැන් බය වෙලා ඉන්නේ පාට හරියට අඩුයි. පාට මම වීඩියෝයක් දෙන්නම් හව රෑ වෙලා. මෙයා ඒතකොට හරියට සෙටල් වෙයි. ඔහොම තමයි ටැංක් එක දැන් දින්නේ. අපි දැන් මෙයාව ටැංක් එක රිලීස් කරගමු. ඉන්නවා. තමයි තියන්න වෙන්නේ. ඔන්න ගායිස් ඔයාලට පේනවාද දාලා දැන් විනාඩි 10ක් 15ක් ඇති. යා පොඩ්ඩක් දැන් ටැංක් එකේ මේ පැත්තට ඇවිල්ලා දිනවා. තාම සෙට් නෑ එයා ටැංක් එකට. බලමු අපි කොහොමද මෙයාගේ රියැක්ෂන් එක කියලා. තව දෙයක් කියන්න ඕනේ මම මෙයාගේ ප්‍රයිස් එක කියන්නම් කියලා කිව්වා. ගොඩක් කට්ටිය ආසාවෙන් ඉන්නේ හදන්න ඒකින්ද මම ප්‍රයිස් එක කියන්න රුපියල් 2000කට ගත්තේ අඟල් 3 වගේ 3 ඉන්චස් වගේ ඉන්නේ රුපියල් 2000කට තමයි ගත්තේ. ඕගොල්ලෝගේ පැත්තේ ප්‍රයිස් එකත් මට කමෙන්ට් කරන් යන්න. වයිට් ස්පොට් චන්න කෙනෙක් මෙයා. මගේත් පළවෙනි ෆස්ට් එක්ස්පීරියන්ස් එක මේක මම හදලා නැහැ කලින්. බලමු මම ඒක ඕගොල්ලොත් එක්ක බෙදා ගන්න කැමතියි කොහොමද කියලා මෙයාගේ රියැක්ෂන් එක අපි කොහොමද මෙයාව ඇති කරන්න කියලා. ඔන්න ගයිස් ලයිටින් වැඩත් ඉවර කරන්න කියලා හිතුවා මෙහෙම. ඉවර කළා දාමු. ඒතකොට ටැංක් සෙටප් එක කම්ප්ලීට්. ලයිට් එක විදිහට ගෙනාම මම ඉන් පෙන්නන්න LED ලයිට් ස්ට්‍රිප් එකක් ගත්තේ. වඩි කහමාර දිග. ඒකටම වයර් එකක් සෙට් වෙනවා. මේකට ජොයින් කරලා ටැංක් එක සෙටප් කරලා බලමු කොහොමද ලුක් එක කියලා. ඔන්නෝම තමයි ලයිට් එකත් ඉන්ස්ටෝල් කරගත්තේ. මම පෙන්නන්න දැන් ටැංක් එකේ ලුක් එක කොහොමද කියලා. දැන් නම් මාරු ලස්සනයි ටැංක් එක මම පෙන්නන්න. අපි යන් ගිහලා බලමු ටැංක් එක කොහොමද කියලා. මේ ඇති කට්ටියට මොහොත තමයි ටැංක් එකේ තියෙන්නේ. අන්න අර ඇස්සේ ඉන්න ඕගොල්ලන්ට පේනවා ඇති දැන්. ලිෆ්ට් උඩ් එක ඇස්සේ ඉන්නේ යා මෙන්න මෙතන. එයා දැන් හුරු වෙලා ඉන්නේ එකට. ඔන්න හොඳයි ටැංක් සෙටප් එක උනේ. වීඩියෝ හොඳට ලයික් කරන්න. ඔයාලගේ අහගෙන දැනගන්න මොනවද තියෙනවා නම් කමෙන්ට් කරන්න. මේ සෙටප් එක පිළිබඳව මම කියලා දෙන්නම් දන්න දේවල්. අදට වීඩියෝ එක මෙතනින් ඉවරයි. channel එක subscribe කරලා තියාගන්න. තවත් වීඩියෝ එකකින් හම්බෙමු.